idioms එහෙම නැත්නම් සාම්ප්‍රදායික යෙදුම් හැම භාෂාවකම සම්ප්‍රදායික යෙදුම් තියෙනවා. දැන් සිංහල අපේ භාෂාවේ තියෙන සම්ප්‍රදායික යෙදුම් තමයි සාමාන්‍ය අපි කවුරුත් දන්නා විදිහට පරිප්පුවක් කෑවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මම අද හොඳ පරිප්පුවක් කෑවා නේ. ඒ වගේම බහුල වශයෙන් සමාජයේ දැනට තියෙන ඉඩියම්ස් එකක් තමයි යෙදුමක් තමයි අර මල පැන්න කියලා කියන්නේ. දැන් ඇත්තටම පරිප්පුවක් කෑවා කියලා කියන්නේ ඉතින් ඇත්තටම ඒක ඒ පේන තේරුම නෙමෙයි එතන තියෙන්නේ. සාමාන්‍යයෙන් හිතපු නැති වෙලාවක යම් කිසි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණාට පස්සේ අපි කියනවා වාර පරිප්පුවක් කෑවා කියලා. ඉතින් ඒ වගේම තමයි අර මල පැන්න කියලා කියන්නේත් අර දැඩිව කේන්ති කියා කියන අර්ථයෙන් දෙන්නේ නේ. ඉතින් ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා ඒ වගේ සම්ප්‍රදායික යෙදුම්. ඒවට ඉංග්‍රීසියෙන් කියන්නේ idioms කියලා. එතකොට දැන් විශේෂයෙන්ම මේ idioms නැත්නම් සම්ප්‍රදායික යෙදුම් අපි අර informal ඒවා කියන්නේ මේවා ඇත්තටම අපි අර formal language එකේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේවා වැදගත් අවස්ථාවලදීම අපි විධිමත් විදියට පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය සමුවායසේ පිරිස් අතර වගේ තමයි මේවා භාවිතා කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට native language එක කියන්නේ මව් භාෂාවනේ. දැන් ඇත්තටම දැන් ගොඩක් වෙලාවට දැන් අපේ මව් භාෂාව සිංහල අපි ඉතින් පරිප්පුවක් කෑවා කියලා කිව්වොත් අපි දන්නවා මොකද්ද කියන්නේ කියලා. නමුත් වෙනත් ජාතිකෙක් එක දන්නේ නැහැ. එයා හිතන්නේ ඇත්තටම කියන්නේ එකකින් අපිට දකින්නට තියෙන තේරුම තමයි කියලා ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් ඒ වගේ අපි ඇත්තටම ස්පෝකන් ඉංග්‍රීසි වලදී ඇත්තටම අපි දැනගන්න ඕනේ idioms ඒ වගේම phrasal verbs එහෙම ඒවා දැනගෙන තියෙන්න ඕනේ. fluent in English කියන්නේ එක තමයි. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ බොහෝම ඇත්තටම මේ ප්‍රචලිත නැත්නම් ප්‍රසිද්ධ idioms වර්ග කිහිපයක් මම ඔයාලට කියලා දෙන්නම්. අද එකක් තමයි go bananas කියන එක. go bananas කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය සිංහලෙන් කියන්නේ පිස්සු නටනවා කියලා. ඒ කියන්නේ යම් කිසි ස්ථානයක් අර එතන කලබලයක් ඇති කරනවා. අනිසි කලබලයක් ඇති කරනවා. නැත්නම් විකාරයක් කරනවා. ඒක අන්නේ වගේ අවස්ථාවල සාමාන්‍ය පිස්සු නටනවා කියනවනේ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ go bananas කියලා. ඉතින් ඇත්තටම go bananas කියන එකේ පේන තේරුම තමයි අපිට සාමාන්‍යයෙන් පේන්න තේරුම තමයි සාමාන්‍ය go bananas කියන්නේ නිකන් bananas කියන්නේ කෙසෙල්, go කියන්නේ යන්න තේරුමක් ගන්න බෑනේ කියන්නේ. නමුත් ඇත්තටම තේරුම තමයි එතන යම්කිසි කලබගෑනියක් ඇති කරනවා. එහෙම නැත්නම් විකාරයක් කරනවා. එතන අපේ සිංහලෙන් කියන්නේ එතන හානවා කියලානේ. අන්න ඒ වගේ තේරුමක් දෙනවා go bananas කියලා එකේ තියෙන්නේ. දැන් don't go bananas කියලා කිව්වොත් දැන් don't go bananas here කියලා අපි කියනවා මෙතන පිස්සු නටන්න එපා කියනවා. ඒ වගේම go කියන verb එකේ past verb එක තමයි went කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට වෙනස් කරලා අපිට කියන්න පුළුවන්. අතීතයෙන් කියනවා නම් දැන් ඕන් සාදේදී පිස්සු නැටුවා. හරි? ඒක අපිට කියන්න පුළුවන් they went bananas at the party. එතකොට ඒක වර්තමානයෙන් කියනවා නම් they go bananas at the party. on පාටියේදී පිස්සු නටනවා. ඒක අතීතයෙන් කිව්වොත් they went bananas at the party කියන්න පුළුවන්. ඊළඟට තවත් ඉංග්‍රීසි භාෂාවේ තියෙන idioms එකක් එහෙම නැත්නම් සාම්ප්‍රදායික යෙදුමක් තමයි cats and dogs කියලා කියන්නේ. cats and dogs. සාමාන්‍ය cats and dogs කියවම් පස්සේ ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවනේ සරල තේරුමක් නේ තියෙන්නේ. නමුත් මේකේ පේන තේරුම නෙමෙයි තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අර දැන් අපි කියනවනේ සිංහලෙන් සැරට වහිනවා, එළියටත් බහින විදියක් නෑ වහිනවා. නැත්නම් හද්ද වැස්ස කියනවනේ. මල වැස්සක් කියනවා. ඒ විදිහට අපි කියනවනේ කතා කරන භාෂාවේදී නේ. ඉතින් ඒකට සමාන වචනයක් අපිට දාන්න පුළුවන් cats and dogs කියන එක. උදාහරණයක් කිව්වොත් it rains cat and dogs. it rains cats and dogs කියලා කියන්න පුළුවන්. ඉවරයක් නැතුව වහිනවා. මල වැස්සක් මේක. අපිට ඒ විදිහට කියන්න. ඊට තවත් ඉංග්‍රීසි භාෂාවේ තියෙන සාම්ප්‍රදායික යෙදුමක් නැත්නම් idioms එකක් තමයි kick the bucket කියලා කියන්නේ. දැන් kick the bucket කියලා කියන්නේ මැරෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි
සිංහල භාෂාවේ සාමාන්‍යයෙන් සම මට්ටමේ ඉන්න පිරිස් අතර නැත්තම් යහළුවන් අතර අපි කියනවනේ අරයකත් මැරිලා බලකජ්ජ ගහලා වගේ තේරුමක් තියෙන නිකන්. ඒ වගේ එකක් තමයි අර kick the bucket කියලා කියන්නේ නේ. අපිට කියන්න පුළුවන් නිමල් kick the bucket. يعني නිමල් මැරිලා. නිමල් kick the bucket විදිහට කියන්න පුළුවන්. නමුත් තමයි අපි මැරණවට ඉංග්‍රීසියෙන් කියනවා past away කියලා කියනවා. die කියලා කියනවා. ඒවා සාමාන්‍ය formal language එක විධිමත් විදියට භාවිතා කරන ඒවා. නමුත් අර සමවයසී ඉන්න පිරිස අතර තමයි මේ වගේ idioms භාවිතා කරන්නේ. ඉතින් අද අපි ඉගෙන ගත්ත idioms තුනක්. ඒ තමයි go bananas, ඊළඟට cats and dogs, අන්තිමක kick the bucket කියන එක. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයි හමු වෙමු. එහෙනම් I wish you a bright future.